සමහර වෙලාවට ලංකාවේ බ්ලූ සෆායර් වලට අන්හීටඩ් බ්ලූ සෆායර් වලට හීටඩ් කියලා සර්ටිෆිකේට්ස් එන්න පුළුවන්. ඇයි එහෙම දෙයක් වෙන්නේ? අපි අන්න ඒ දේ ගැන කතා කරලා බලමු. එතකොට මෙන්න මේකෙදි විශේෂයෙන්ම අපි සලකලා බලන්න ඕනේ හීටඩ් අන්හීටඩ් අඳුරගන්නේ කොහොමද කියලා. හීටඩ් අන්හීටඩ් අඳුරගන්නේ උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ එකක් තමයි ඔය FTIR කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා. Fourier Transform Infrared Spectroscopy කියලා. ඒකේ 3309 තියෙන පීක් එකක මේ මොකද්ද පීක් පොසිෂන් එකේ තියෙන විදිය පොසිෂන් එකේ පීක් එකේ හැසිරීම අනුව තමයි අපි මේ හීටඩ් අන්හීටඩ් කියලා අඳුරගන්න උත්සාහ කරන්නේ. ඊට අමතරව අපි පාවිච්චි කරනවා මොකද්ද මයික්‍රොස්කෝප් එක ජෙමොලොජිකල් මයික්‍රොස්කෝප් එකෙන් මේක ඇතුළේ තියෙන ඉන්ක්ලූෂන්ස් වල වෙනස්කම් මොනවද කියලා අඳුරගන්න උත්සාහ කරනවා. හැබැයි දැන් එන ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ නැචරල් ගල් වලට හීටඩ් කියලා එන්නේ කොහොමද? අන්න ඒකට එන්න හේතුව ලංකාවේ ගල් හැදිලා තියෙන්නේ මෙටමෝෆික් කන්ඩිෂන් එකකදී. මම තව වීඩියෝ ක්ලිප් එකකින් කතා කරන්නම් මේ මෙටමෝෆික් කන්ඩිෂන් එක මොකක්ද ඉග්නියස් කන්ඩිෂන් එකේ හැදෙන ගල් මොනවද කියලා. සෆාය වුණත් මෙටමෝෆික් කන්ඩිෂන් එකේ සහ ඉග්නියස් කන්ඩිෂන් එකේ දෙකේම හැදෙන්න පුළුවන්. ඒතකොට මැඩගස්කර් වගේ රටක් ගත්තොත් මැඩගස්කර් වල ලංකාව වගේ කන්ඩිෂන් එකකුත් තියෙනවා. ලංකාව වගේ නොන කන්ඩිෂන් එකකුත් තියෙනවා. ඒක මම මේ දේවල් ගැන වෙන වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අර මෙටමෝෆික් කන්ඩිෂන් එකේදී වෙන්නේ කලින් හැදුණු මොකක් හරි පාෂාණ හෝ මොනවාම දෙයකට විශේෂයෙන්ම පාෂාණ තමයි මිනරල්ස් හෝ පාෂාණ කියන දෙකටම ආපහු සැරයක් අලුතෙන් උෂ්ණත්වයක් සහ පීඩනයක් ලක් වෙලා තියෙනවා. මේක බොහොම සරලව මම මේ පැහැදිලි කරන්නේ කියන්නේ මෙටමෝෆිසම් කියන එක. එතකොට මෙන්න මේ වගේ ආපහු හැදිච්ච ගලකට පිටින් ආපහු සැරයක් උෂ්ණත්වයක් සහ පීඩනයක් ලැබෙනකොට සමහර වෙලාවට අපේ එතනින් හැදිලා එන අවුට්කම් එක හීටඩ් ගල් එකක ලක්ෂණ පෙන්වන්න පුළුවන්. ඒතර මෙන්න මේ හේතුවෙන්ද තමයි සමහර නැචරල් ගල් වලට හීටඩ් කියලා සර්ටිෆිකේට්ස් එන්නේ රෙපියුටඩ් ජෙම්ස් ලැබ් වලින් උනත්.